ඉතින් මේ තියෙන්නේ වර්ඩන් රුපියල් 350ට මල් ආසන්න මම දැම්ම වර්ඩන් පැල. මෙයත් ඕඩර් එකක්. පැල ගොඩාක් ඕඩර් වුණා මේ වර්ගෙන්. ඉතින් මම ඇන්තූරියම් වලට ආධුනිකව ආව මුල්ම දවස්වලත් මම වැඩි වශයෙන් දුන්න කෙනෙක් තමයි වර්ඩන් කියලා කියන්නේ. ඉතින් ගොඩක් අය අහනවා ඇයි අක්කේ ෆෝන් එකට ආන්සර් කරන්නේ නැත්තේ, මැසේජ් එකක් බලන්නේ නැත්තේ. සමහර අය අහනවා account එකට සල්ලි දාන අයට විතරද කතා කරන්නේ, ඇයි අපේ මැසේජ් කෝල් වලට රිප්ලයි එකක් නැත්තේ කියලා. ඉතින් මම ගොඩක් ඉන්නේ වියලි කලාපේ. ඉතින් මම තනින් තනින් පැල ගෙනල්ලා සේල් කරන කෙනෙක් නෙවෙයි. මම පැල ගොඩාක් කට් කරලා තියෙනවා. ඉතින් ඇත්තටම මම උත්සාහ කරනවා ඔයාලට එකවර පැල ටිකක් බොහොම සානදායි මුදලකට ලබා දෙන්න. ඉතින් බැංකොක් වර්ග ගොඩාක් මම කට් කරලා තියෙනවා. ඉදිරියේදී මම ඔයාලට පැල දෙන්නම් බොහොම සාධාරණ මුදලකට. අනිවාර්යයෙන්ම මම පැල ටිකක් දෙන්නම්. ඉතින් එතකන් මේ ඕඩර් ටික මම දානවා. මොකද ඉස්සරහට මගෙන් පැල ගන්න කට්ටිය ඕඩර් දාලා තියෙනවා. ඉතින් එයාලා මුදල් ගෙවලා තියෙන නිසා එයාලට මම මේ පැල ටික දෙනවා. එතකොට දැන් මුදල් දාන්න අහනවා කට්ටිය සීට්ටු වලට සම්බන්ධ වෙන්න එහෙම අහනවා. නමුත් දැන් මම ඒ හැම එකක්ම පොඩ්ඩක් නතර කරලා තියෙන්නේ. මොකද සීට්ටු දැන් ටික ටික මම බේරගෙන යන ගමන් තියෙන්නේ. මේ අවුරුද්ද අවසානයේ ලොකු සීට්ටු ටිකක් තියෙනවා බේරන්න. ඉතින් ඉදිරියේදී ගොඩාක්ම සාධාරණ මුදලකට වටින වර්ග මම කට් කරලා තියෙනවා. ඒවා මම ඔයාලට දෙනවා. ඇත්තටම සාමාන්‍යයෙන් දැන් අර මම පැල 50ක් ගැලෙව්වොත් ඒ පැල 50 එක්කෙනෙක් අරගත්තොත් එහෙම තව කෙනෙකුට ගන්න අවස්ථාවක් නැති වෙනවා. ඉතින් ඒ නිසා මට ඕනකම තියෙන එකවර පැල 100 200 500 ඒ වගේ පැල ටිකක් ගලවලා කීප දෙනෙක් අතරේ බෙදාගෙන යන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එහෙම එකවර පැල ගොඩක් ගැලෙව්වොත් අඩුම තරමේ 20 දෙනෙක් අතරේ 25 දෙනෙක් අතරේ 15 දෙනෙක් අතරේ වගේ එහෙම බෙදෙනවනේ නේද? ඉතින් ඒ නිසා හැමෝටම සාධාරණයක් වෙන විදිහට තමයි මම පැල ටිකක් දෙන්න කියලා හිතාගෙන ඉන්නේ. දැන් මේ දවස් ටිකේම වැස්ස නැහැ. ඉතින් වැස්ස නම් ගොඩාක් අඩුයි. අප්‍රේල් මාසෙන් පස්සේ වැස්සේ නැහැ. ගොඩාක් අඩුයි ඉතින් වැස්ස. ඉතින් වැස්ස නැති වුණාට ඉතින් ගස් කට් කරන්නේ නැතුව ඉන්නෙත් නැහැ. අපි ගස් කට් කරනවා. මොකද වැස්ස බල බල ඉඳලත් බෑ. ඉතින් පැල ටිකක් හදා ගන්නත් ඕනේ. ඉතින් ඒ නිසා බලමු. ඉතින් වටින වර්ග ගොඩක් මම කට් කරලා තියෙනවා. පැකේජ් එකක් හැදුවොත් අනිවාර්යෙන් පැකේජ් එකට එක පැලයක් හරි වටින වර්ග වලින් දෙනවා. ඔක්කොම සීසන් කරලා තමයි දෙන්නේ පැල. ඉස්සරහට අපි බලමු. මම ලස්සන පැල ටිකක් ඔයාලට දෙන්නම්. ඉතින් මේ වෙලාවෙත් මම මේ ඕඩර් ටිකක් හදන ගමන් ඉන්නේ දැන්. මොකද මේ විදිහට මට ඕඩර් හදලා තියාගත්තාම ටිකක් ලේසියි. ඉතින් මේ වගේ පොට් එකත් එක්ක එවන්න කියලා කියන අයට මම මේ විදිහට පැල ලෑස්ති කරනවා. ඉතින් මේ හැම එකක්ම එකවර ලෑස්ති කරගත්තාම මට ටිකක් ලේසියි හෙට උදේට. එතකොට සාමාන්‍යයෙන් මේ විදිහට පොට් එකකින් ගලවලා නිකන් යවන පැල ඒවා එච්චර අමාරු නැහැ කුරියර් එකට බාර දෙන්න. සාමාන්‍යයෙන් පොට් එකත් එක්ක මේ විදිහට පැක් කරගන්න ඒවා සාමාන්‍යයෙන් ඉතින් සමහර පාර්සල් වලට විනාඩි 45ක් විතර යනවා ඉතින් පැක් කරන්න. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ ඉල්ලන විදිහට පැල දෙන්න උත්සාහ කරනවා. මොකද ගොඩක් වටින වර්ග තියෙනවා. ඉතින් එයාලට එකපාර ඒවා හදාගන්න අමාරුයි. බයයි හදාගන්න මැරෙයි කියලා නේද? ඉතින් ඒ නිසා මේ විදිහට මම පැල යවනවා එයාලට. ඉතින් ඉස්සරහට අපි මුණ ගැහිමු. සාධාරණ හරි ලස්සන පැල ටිකකින් බොහොම ඉක්මනින්ම මම පැල ටිකක් ආපහු ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙනවා. දැනට සාමාන්‍ය විදිහට ඉතින් මම ඔයාලට පැල දෙනවා. නොදී ඉන්නෙම නැහැ. පැල දෙනවා. නමුත් ඉතින් දැනට සීට්ටු ක්‍රමයට පැල දෙන කට්ටියට මම අනිවාර්යෙන් පණිවිඩයක් තියන්නම්. මම ඒකටත් දැනට වැඩපිළිවෙලක් ලෑස්ති කරගෙන යන ගමන් තියෙනවා. අපි ඉස්සරහට ආපහු අලුත් වර්ග ඉල්ලනවා ගොඩක් අය. ඉතින් ඒ වර්ගත් මම බෝ කරලා තියෙනවා. හදාගෙන යනවා දැනට. ඒ වර්ග වලිනුත් ඉස්සරහට පැල දෙන්න මම බලාපොරොත්තු වෙනවා. ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ වැස්ස නැති එක. මෙහෙට ලොකුවට මේ දරුණුවටම පායනවා. මේ දරුණු නියගයක් තියෙන්නේ අපට. ඉතින් ඒ නිසා වැස්ස නැති ප්‍රශ්නේ තමයි ගොඩක් තියෙන්නේ. ඒ ඇරුණාම
මේ වෙන කිසිම ප්‍රශ්නයක් නැහැ ඉතින්. මොකද ඇන්තූරියම් කියන්නේ ජලයට ප්‍රිය කරන ශාකයක්නේ. ඉතින් එයා අනිවාර්යෙන් වතුරත් එක්කම තමා වැඩිපුර ගනුදෙනු කරන්න කැමති. ඉතින් එයාට වතුර නැතුව බෑ. ඉතින් ඒ නිසා ටිකක් අමාරුයි මේ එයාව මේ වතුර නැතුව හදාගන්න. නමුත් ඉතින් පුළුවන් විදියට අපි උත්සාහ කරනවා. ඉතින් පැල ඔයාලට ලස්සනට හදලා දෙන්න. එහෙනම් ඉතින් තව තියෙනවා පැල ටිකක් අරගෙන ඇවිල්ලා මේ වගේ හදන්න මේ විදිහට ලස්සනට බොක්ස් වලට අස් කර ගන්න ඕනේ යාලව හෙට කුරියර් එකට බාර දෙන්න. ඉතින් දැන් රෑ 10ක් පහු වෙලා තියෙන්නේ. එහෙනම් ඉතින් මාත් එක්ක කතා බහ කරන මාත් එක්ක එකතු වෙලා ඉන්න මගේ වීඩියෝස් බලන හැම අම්මා කෙනෙකුටම අප්පච්චි කෙනෙකුටම සහෝදර සහෝදරියෝ හැම කෙනෙකුටම ගොඩාක් ස්තුතියි. ඉතින් මම ඔයාලගේ කෝල් වලට ආන්සර් කරන්නම් මැසේජ් කරන්නම්. එහෙම කතා නොකර ඉන්නේ නැහැ. දැන් කොහොමත් අද ඉඳන් මම ගොඩක් මැසේජ් වලට මම රිප්ලයි තිබ්බා. මගේ ඇරුණ මැසේජ් ඇති මම ඒවත් බලලා අනිවාර්යෙන් රිප්ලයි එකක් දෙන්නම්. අනිවාර්යෙන් හැමෝටම පැල 10ක් හෝ 5ක් හෝ අනිවාර්යෙන් දෙනවා. මේ විදිහට නොදී ඉන්නේ නැහැ. අනිවාර්යෙන් දෙනවා. එහෙනම් ඉතින් හැමෝම පරිස්සමින් ඉන්න. ඔයාලා හැමෝටම බුදු සරණයි.